ආයුබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 ජුනි මාසේ 18 වෙනිදා. ඉතින් අද හිතුණා එළියට ඇවිල්ලා වීඩියෝක් කරන්න ඕනේ කියලා. කාලෙක වීඩියෝයක් දැම්මේ නැති ඉඳලා එළියේ ඉඳලා. ඉතින් රස්නෙයි කොළඟක් තියෙන පොඩියට. ඉතින් ඊයේ නම් පොඩ්ඩක් දුවිලි තියුණා. දැන් නම් ඉතින් දුවිලි එකක් තියන්නේ නැහැ. අනේ ඉවරයි කට්ටියනේ. ඉතින් අද දවසේදී මුදල් ලංකාවට යවනවා නම් ලැබෙන මිල ගණන් කොහොමද කියලා බලමු. ඉතින් ඩොලර් එක ගණන් මිල 328යි 713යි විකුණුම් මිල 338යි 746යි. අද ඩොලර් එකට අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 333යි 732ක් හැටියට වාර්තා වෙන්නේ. බහරෙන් දිනාර එකක් රුපියල් 880ක් හැටියටත් සෞදි රියාල් එකක් රුපියල් 88යි 775ක් හැටියටත් ඒ වගේම කටාර් රියාල් එකක් රුපියල් 91යි 757ක් හැටියටත් ඔමාන් රියාල් එකක් රුපියල් 855ක් හැටියටත් සටහන් වෙනවා. ජෝර්දාන් දිනාර එකට 470යි 713යි ඒ වගේම ඩුබයි දිරාම් එකට රුපියල් 90යි 770ක් හැටියට මිල සටහන් වෙන්නේ. ඉතින් කුවේට් දිනාර එක අද රුපියල් 1063 සිට ඉහළට සටහන් වෙනකොට අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1081යි 757යි. සිංගප්පූරු ඩොලර් එකක් 258යි 77යි. සයිප්‍රස් යුරෝ එකක් 387යි 788යි. ඒ වගේම මැලේසියානු රිංගිට් එකක් රුපියල් 81යි 739ක්. රුමේනියානු ලිව් එකක් රුපියල් 73යි 733ක් හැටියට සටහන් වෙනවා. අද ඊස්ට්‍රාට් ශකල් එක රුපියල් 113යි 761යි. ජපාන් යෙන් එක රුපියල් 2ක් හැටියට තමයි අද සටහන් වෙන්නේ. ඉතින් ඔන්න ඒ විදිය තමයි අද දවසේදී මිල ගණන් සටහන් වෙන්නේ. ඉතින් ප්‍රශ්නේ නම් පට්ට විදියට තියෙනවා. අවුවක් සුපිරියට පායලා දෙන්නේ හරිද? ඒ හින්දා එළිය වැඩ කරන කට්ටියට නම් මේ දවස්වල පට්ට අමාරුයි. ඒත් එක්කම 11 ඉඳලා නම් එළිය වැඩ කරන්න බෑනේ තහරන්නේ. ඉතින් ඔන්න ඒ දේ තමයි අද මිල ගණන් ටික වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලා නම් එළියේ ඉන්න බෑ. අපිත් නිකන් අර AC එකට උරු වෙලානේ තියෙන්නේ. ඉතින් දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න පරිස්සමින් ඉන්න. එහෙනම් බුස්සරණයි හැමෝටම.